සුබ උදෑසන. ඉතින් දැනුයි අවදි වුණේ. ඊයේ රෑ නම් හොඳටම නිින්ද ගියා. ඉතින් මාතලේ නකල්ස් වලින් පිටත් වුණාට පස්සේ අපි ඊයේ රෑ නවතන් ගන්න ආවේ පට්ටිපොළ. ඇත්තටම අපි පට්ටිපොළ නවතන් ගන්න හේතු උනේ අපේ ඊළඟ ගමනාන්තය වෙලා තියෙන්නේ සුන්දර හෝටන් ප්ලේන්. ඉතින් හෝටන් ප්ලේන් වලට ළඟම ස්ථානයක නවතන් ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මට එතකොට උදේ පාන්දර වෙනකොටම මගේ ගමන ආරම්භ කරන්න පුළුවන්. ඉතින් එහෙම තැනක් හොයද්දී තමයි අපිට මේ ස්ථානය හමුුනේ. ඇත්තටම විනාඩි 20ක විතර දුර ඉඳලා තමයි තියෙන්නේ පට්ටිපොළ. විනාඩි 20ක් තමයි තාම මට පෙන්වන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක් වගේ තමයි පෙන්වන්නේ හෝටන් ප්ලේන් එන්ට්‍රන්ස් එකට. ඉතින් බොහොම වෙහෙසකර රාත්‍රී දෙකක් තිබුණ හින්දා හොඳට නිින්ද ගියා. අපි ඉස්සරහින් මේ යන්නේ දුම්රිය මාර්ගයේ. අඹේවැල පට්ටිපොළ හරහා යන දුම්රිය මාර්ගය තමයි අපිට මේ පේන්නේ. මුළු ප්‍රදේශයම සම්පූර්ණ වගා බිමක් විදියට තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඒකින්ද හරිම ලස්සනයි. ඉතින් දැන් වෙලාව උදේ 7:10 විතර ඇති. අපි ඉතින් අද දවසේ ඔන්න පටන් ගන්නයි හදන්නේ. අද අපි උත්සාහ කරනවා සුන්දර හෝටන් ප්ලේන් වලට යන්න. එතන ලස්සන බලන්න. ඉන් අනතුරුව ඔහිය මාර්ගය හරහා. මොකද මේ පාරත් හරිම ලස්සනයි. හැමෝම කතා වෙන මට්ටමේ පුදුම ලස්සනක් තියෙන මාර්ගය. ඒ හරහා අපේ ගමනාන්තය වෙච්ච බෙරගල ඇල්ලවැල්ල වාය හරහා ගාල්ලට යන්න. ඉතින් රැඳිලා ඉන්න අදත් අපිත් එක්ක මේ සිග්නේචර් ට්‍රේල්ස්. මේ අත්ත පහත් කරලා වැලි ටික මිස් කරලා මේ හරිද? වැලි සාමාන්‍ය පස් පොඩ්ඩකට වැඩි පුතේ. පිටවන්න මේ අතට. හරි. ඉතින් අද අපි හෝටන් තැන්නට ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙන්නේ පට්ටිපොළ පිවිසුමේ. හෝටන් තැන්නට පිවිසීම සම්බන්ධව සලකද්දී හෝටන් තැන්නට පිවිසීම් ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් පට්ටිපොළ පිවිසුම සහ ඔහිය පිවිසුම. ඉතින් මේ පිවිසුම් අතර මාර්ගය කිලෝමීටර් 10ක විතර දුරකින් තමයි එකිනෙක සම්බන්ධ වෙන්නේ. කොහොම වුණත් හෝටන් තැන්න කියන සම්පූර්ණ වර්ග කිලෝමීටර් 31කට ආසන්න ප්‍රදේශය සලකද්දී මේ මාර්ගය හරහා තමයි අපිට මෙහි සුන්දරත්වය බලා ගන්නට වෙන්නේ. එහෙනම් අපි හෝටන් ප්ලේන් වලට ඇතුල් වුණා. ටිකට් කවුන්ටරෙන් පස්සේ කොහොම පිටි වෙලාවකින් අපිට හම්බෙනවා තොටුපොළ කන්ද ට්‍රේල් එක. විශේෂයෙන්ම කොටින්ගේ භූමියක් හින්දා ස්ට්‍රෝං ඇඩ්වයිස් කරලා තියෙනවා මේ තනියෙන් ගමන් කරන්න එපා කියලා. ඒ සයින් බෝඩ් එකේ තමයි අපිට මේ දකින්න හම්බෙන්නේ. එනවනම් යාළුවෙක් එක්ක ඉන්න. මේ තොටුපොළ කන්ද ගැන සලකද්දී මේ මාර්ගයේ හම්බෙන තොටුපොළ කන්ද කියලා කියන්නේ අපේ ජනප්‍රවාදයත් එක්ක බැඳී පවතින දෙයක්. රාවණ රජතුමා සීතා කුමරිය පැහැරගෙන එනකොට තමන්ගේ යානය නවත්තපු පළවෙනි ස්ථානය විදිහට තමයි සැලකෙන්නේ මේ තොටුපොළ කන්ද. ඒ වගේම තමයි මේ සීතාව හංගන් හිටියේ සීතා එළිය කියලාත් කියනවා. ඉතින් මේ ඉතින් කොහොම කරත් ජනප්‍රවාද. හරි හෝ වැරදි අපි දන්නේ නැහැ. කියන්නේ එහෙමයි. අනිත් එක තමයි ලංකාවේ කඳු මුදුන් ගත්තාම තුන්වෙනි උසම කඳු මුදුන කියලා කියනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක පමණ ට්‍රේල් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේමයි සාමාන්‍ය කඳු නගින්නකොට පැයක විතර කාලයක් යනවා කියලා කියනවා කඳු මුදුන වෙත ළඟා වෙන්න.
අද අපි මේ පහසුවෙන් ගමන් ගන්නා මාර්ග එක්තරා කාලෙක සම්පූර්ණයෙන්ම මේ වාසය කරන සත්තුන්ට අයිති වෙච්ච භූමි භාග. එහෙම නැත්නම් එක්තරා යටත් විජිත යුගයක අශ්වාරෝහකයෝ ගමන් කරපු කුඩා අස්ව මගව. එහෙමත් නැත්නම් යම් කාලෙක ඈත අතීතයක ශ්‍රීපාදය වන්දනාමාන කරගන්න යන බැතිමතුන්ගේ පාරවල්. කොහොම නමුත් අද අපි ඊට වඩා තරමක් පහසුවෙන් මේ මාර්ග හරහා ගමන් කරනවා. ඔන්න ඔය විදියට අපිට දයගම මම්පෙතත් හම්බෙනවා. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසෙන අපට පළවෙනියටම හම්බෙන්නේ හෝටන් තැන්න කෞතුකාගාරය. මේ හෝටන් තැන්න කෞතුකාගාරය සුවිශේෂී ස්ථානය. මොකද අද වන විට කෞතුකාගාරයක් වශයෙන් අපට මෙම ස්ථානය හඳුන්වනු ගන්නට ලැබුණත් එක්තරා යුගයක නොසනම් අප සලකද්දී යටත් විජිත යුගයේදී මෙම මහා එළියට දඩේ මේ පැමිණෙන දඩයක්කාරයන්ගේ රාත්‍රී නවාතැන් පොළවන්නේ මෙම කෞතුකාගාර ගොඩනැගිල්ලයි. මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල සලකද්දී 19 වෙනි සියවස භාගයේදී තෝමස් ෆා කියන නම බොහෝ වෙලාවට සඳහන් වෙනවා. මොකද මෙම නිලධාරියා මෙය නිර්මාණය කළාදැයි යම්කිසි කතාවක් එහෙම නැත්නම් විශ්වාසයක් පවතිනවා. ඒ වගේම එම හේතු කොටගෙනම එවකට මෙම ස්ථානය ෆා ඉන් වශයෙන් හඳුන්වනු ලැබූ බවත් සඳහන් වෙනවා. කොහොම නමුත් අද වන විට අපට මෙහි විශාල වශයෙන් හඳුනා ගන්නට ලැබෙනවා, දැන හඳුනා ගන්නට යොදලා තියෙනවා කෞතුකාගාරයක් වශයෙන් මොන වගේ සත්වයන්ද, මොන වගේ වෘක්ෂලතාද, එහෙම නැත්නම් මොන වගේ භූමි භාගයක් හරහාද අපට ඇවිද යන්නට වෙන්නේ කියන එක. ඒ වගේම තමයි මේකේ තියෙන ඉතාමත්ම සුවිශේෂීම කාරණාව තමයි අපිට බලන්න තබා තිබෙන අලි හිස් කබල. ඇත්තටම අද වන විට අපිට අලි ඇතුන් මෙම භූමි භාගයේදී දකින්නට හම්බෙන්නේ නැහැ. නමුත් යම් කාලයකදී මේ භූමිය ආශ්‍රය කරගෙන අලි ඇතුන් සිටි බවට තියෙන හොඳම සාක්කිය මෙහි තබා තිබෙන අලි හිස් කබලයි. හෝටන් තැන්න එහි සුන්දරත්වය කියන කාරණාවටම ලඝු කරන්නට හම්බෙන්නේ නැහැ. මොකද එහි ලංකාවේ පාරිසරික පද්ධති වලට දක්වන සුවිශේෂී දායකත්වයත් අපිට අමතක කරන්නට නොහැකි නිසාවෙන්. විශේෂයෙන්ම මහවැලි ගඟ, කැලණි ගඟ සහ වලවේ ගඟ යන ගංගා ත්‍රිත්වය සලකද්දී එහි මූලික මුල් ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන් හෝටන් තැන්න සලකනු ලබනවා. ඔන්න ඉතින් අපි හෝටන් ප්ලේන් වලාකුළු වනාන්තරයට ඇතුල් වෙන්නයි හදන්නේ. වලාකුළු වනාන්තරය කියන එකටත් එක්තරා විදියක යම්කිසි අර්ථයක් තියෙනවා. බලන්නකෝ. ඔයාලට පේනවද මෙන්න මේ වගේ පෙඳපාසි? මේ පෙඳපාසි හරි විශේෂයි. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේක ගොඩක් මුහුදු මට්ටමින් ඉහළ ප්‍රමාණයක පිහිටලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මේ වනාන්තරය හරහා මීදුම වගේ වලාකුළු ඇදිලා යනවා. එතකොට මේ වලාකුළු වල තියෙන ජල වාෂ්ප එකතු කරගන්න
ක්‍රමවේදයක් තමයි ඔයි ගස්වල අතුවල පහලට එල්ලෙන පෙඳපාසි වල තියෙන්නේ. ඇත්තටම මේ ක්‍රමවේදයේම පාවිච්චි කරගෙන ඔයගොල්ලෝ ඔය BBC ඩොකියුමෙන්ටරිස් එහෙම බලනවා නම් දැකලා ඇති. මොනවද කාන්තාරවල උදේ පාන්දර ගොඩාක් සීතල වෙනවනේ. එතකොට ඒ සීතලත් එක්කෙන යම්කිසි ජල වාෂ්පයක් තියෙනවා නම් එකතු කරගන්න ලොකු කණු ගහලා විශේෂයෙන්ම නිර්මාණය කරපු දැල් වගේ දේවල් යොදාගෙන නිකන් අර අපි ගොඩනැගිල්ලක් හදනකොට අර කළු ඉටිරෙදි ගහන්නේ වටේට කව වෙන්න. ඒ විදිහට දැල් සහිත නිර්මාණයක් යොදාගෙන ඒ හරහා උදේ සිසිල් වෙච්ච වාතය යන්න දීලා ඒකේ එකතු වෙච්ච ජල වාෂ්ප ඊට පස්සේ පල්ලෙහා තියෙන බටවලට එකතු කරගන්නවා වගේ ක්‍රමවේදයක් තියෙනවා. මේ වලාකුළු වනාන්තරවල තීච්ච මේ පෙඳපාසි වලින් සිද්ධ වෙන්නේත් ඒ දේම තමයි. සමහරවිට මේවා දැකලා මේවා යොදාගෙනම වෙන්නේ නැති ඒවත් නිර්මාණය කරන්න නැත්තේ. අපේ මිනිස්යාගේ හුඟක් නිර්මාණ ස්වභාවික පරිසර පද්ධතීන් වලින් හොයාගත්ත දේවල් නේද? ඔන්න ඕක තමයි කියන්නේ වලාකුළු වනාන්තර කියලා. ඔන්න බලන්නකෝ අපි ඉන්න ඒරියා එකට වලාකුළක් නැහැ. ඔන්න ඉදිරියට වලාකුළක් තියෙනවා. බලන්නකෝ ලස්සන. දැන් ඔන්න පොඩි වර්ෂාපතනයකුත් යනවා. කුඩි ඉලක. කොහොමද ලස්සන? සුපුරුදු විදිහට වර්ෂාපතනය ආරම්භ වුණා. මේ තප්පරේ එක කාලගුණයක්, ඊළඟ තප්පරේක තා කාලගුණයක්. එහෙම තමයි ඉතින් මේ ප්‍රදේශයේ හැටි. කොහොම නමුත් හෝර්ටන් තැන්න වශයෙන් අද අපි මේ හඳුන්වන භූමි භාගය එදා ස්වදේශිකයන් අතර ප්‍රසිද්ධව තිබුණේ මහඑළිය වශයෙන්. ඉතින් මහඑළිය වශයෙන් ප්‍රසිද්ධව තිබුණු මේ භූමි භාගය කොහොමද හෝර්ටන් තැන්න වෙන්නේ? ඒකත් එක්තරා හරි ලස්සන කතාවක්. මොකද 1834 හරියටම කියනවා නම් සඳහන් වෙන විදිහට මාර්තු 28 වෙනිදා ඇල්බර්ට් පොට්සන් සහ කැප්ටන් විලියම් ෆිෂර් කියන දඩයම්කරුවන් දෙදෙනා මේ භූමි භාගය දකිනවා. ඉතින් අපි දන්නවා යටත් විජිත යුගයන් වලදී දේශ ගවේෂකයෝ හොයාගන්න දේ, දකින දේ එදාම වුන් හොයාගත්ත විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් එදත් ඒ විදිහටම මහඑළිය ඔවුන් දුටුවා. ඉන් අනතුරුව එවකට ආණ්ඩුකාරය වෙච්ච විල්මට් හෝර්ටන් නමින් තමයි පසු කාලීනව මේ භූමි භාගය නම් කරන්නේ. ඉතින් මහඑළිය වුණ මේ භූමි භාගය පසු කාලීනව හෝර්ටන් තැන්න නැත්නම් හෝර්ටන් ප්ලේන් වශයෙන් නාමකරණය සිද්ධ වෙනවා. මේ වලාකුළු වනාන්තර නිවසනය කරගෙන ජීවත් වෙන කටුස්ස
එහෙම නැත්නම් කුරුබෝදිලිය, කඟමුවන් කටුස්ස වගේම අපිට අමතක කරන්න බෑ පැන්තරා පාඩුස් කොටිය. ඒ කියන්නේ ලංකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකෙම ලොකුම කොටිය මේ වලාකුළු වනාන්තර නිවෙස්නය කරගෙන ජීවත් වෙනවා. ලංකාවේ ජාතික වන උද්‍යාන 26ක් අතුරින් වැඩිම සංචාරකයන්ගේ පැමිණීම සටහන් වන දෙවන ජාතික වන උද්‍යානය තමයි මේ හෝර්න් තැන්න ජාතික වන උද්‍යානය. එහිලා ලෝකාන්තයේ එහෙම නැත්නම් වර්ල්ඩ්ස් එන්ඩ් මේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන් දක්වන්නේ සුවිශේෂී දායකත්වයක්. විශේෂයෙන්ම අඩි 4000ක පමණ දල බෑවුමක් සහිතව දකින්නට ලැබෙන මේ ලෝකාන්තය ඉතාමත් සුවිශේෂී භූ විෂමතාවයකින් යුක්ත ස්ථානයක්. අපි මේ ඇවිද යන හෝටන් තැන්න කියන භූමි භාගයේ 25%ක් 20ක් අතර වගේ භූමි ප්‍රමාණයක් පතන භූමි ලෙස හැදිලා තියෙනවා. ඉතින් මේ පතන භූමි සම්බන්ධව සලකද්දී තවත් සුවිශේෂී සත්ව කොට්ටාසයක් අපට අහන්නට දකින්නට ලැබෙනවා. නමුත් අලියන් ඇතුන් සේම මේ සත්ව කොට්ටාශය අද වෙන විට අපට මේ භූමි භාගය තුළ දකින්නට හම්බෙන්නේ නැහැ. ඒ තමයි ගවරා. මනක්කල්පිත සත්වයෙක් ලෙස සලකන්නට හැකි වුණත් මේ භූමියේ පැතිර පවතින ගවරමාන එහෙම නැත්නම් මේ භූමියට පටබැඳුණු ගවර එළිය වගේ නම් වලින් මේ මෙවන් සතෙකු මේ භූමි භාගය තුළ ජීවත් වුණ බවට යම් යම් සාක්ෂි සටහන් සනිටුහන් කරනවා. කොහොම වෙතත් මා පෙර සඳහන් කළ සේම අලියතුන් අද වන විට මෙහි දකින්නට නොලැබුණත් අර්නස්ට් හෙකල් නැමැති නිලධාරියා විසින් 1882 වැනි කාල පරතරයකදී ලෝකාන්තය ආශ්‍රය කොටගෙන අලියතුන් දක්නට ලැබුණු බවත් ඒ සම්බන්ධ රූප සටහනකුත් දක්වා තිබෙනවා. එසේම අලියතුන් ගැන සඳහන් කරද්දී තෝමස් විලියම් රොජර්ස් කියන නම නිතතින්ම ඉහළට එසවෙන නම. මොකද අපි කවුරුත් හොඳින් හඳුනන මෙම පුද්ගලයා ප්‍රසිද්ධ වන්නේ අලි ඝාතන සම්බන්ධයෙන්. ඒ වකවානුව වන විට නිලධාරියෙක් වශයෙන් කටයුතු කරපු මේ තෝමස් විලියම් රොජර්ස් කියන නිලධාරියා ඉතා විශාල ප්‍රමාණයකින් අලියතුන් ඝාතනය කළ බවට චෝදනා ලබනවා. ඒ වගේම තමයි මේ වකවානුව තුළ අලියතුන් 5500කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය වුණ බවට අවාසනාවන්තව සටහන් වෙනවා. ඉතින් මේ අගය මොනතරම් ලොකු සංඛ්‍යාවක්ද කියලා ඔයගොල්ලන්ට තේරෙවි. අද වන විට මුළු ලංකාවම සැලකුවත් අපිට ඉන්නේ අලි ඇතුන් සම්පත 6000කට ආසන්න ප්‍රමාණයක් බව මතක් කරන්නට ඕන. ඉතින් අදටත් නුවරඑළියේ භූමි දාන කටයුතු කරලා තියෙන මෙම තෝමස් විලියම් රොජර්ස්ගේ සොහොනට අකුණු වදින බව ජනවහරේ මේ ප්‍රාදේශීය කතා බහ වෙනවා. බේකර්ස් ඇල්ලට ලං වෙනකොට මෙන්න මේ විදිහේ එක හෙල්මට්ක් හම්බ වෙනවා. හැබැයි මෑත කාලීනව පොඩ්ඩක් ඩෙවලොප් වෙලා තියෙනවා, මාර්ග චුට්ටක් හැදිලා තියෙනවා, වොෂ්රූම් පොඩ්ඩක් ඩෙවලොප් වෙලා තියෙනවා. ඒකින්ද ගමන් කරන අයගේ ගමන් පහන්සු එහෙම ගැන සලකලා තියෙනවා. ඒක ඉතින් හොඳ දෙයක්. හැබැයි පාරාල් චුට්ටක් ලොකු කරනකොට අපිට බේන ගහක් ටිකක් එහෙම කැපිලා තියෙනවා. දෙපැත්තක් තියෙනවා. ඊළඟට අපිට හම්බෙන්නේ ලොකු කන්දර පස්සේ බේකස්ගේ ඇල්ල. බේකස්ගේ ඇල්ල ඇත්තටම සලකද්දී බෙලිවුල් අය පෝෂණය කරන්න එහෙම යන දිය පාරම තමයි මේ ලස්සනට බේකස්ගේ ඇල්ල නිර්මාණය කරන්නේ. ඉතින් යමු අපි ඒකත් බලමු. මීටර් 22ක් උස මේ ස්වභාව දහමේ අපූර්ව නිර්මාණය අද වෙනකොට බේකර්ස් ඇල්ල නමින් හඳුන්වනවා. අතීතයේ යම් කාලයක මෙය හඳුන්වන්නේ ගෝනගල ඇල්ල වශයෙන්. නමුත් පෙර අපි සඳහන් කළ ආකාරයටම යටත් විජිත යුගයේදී තමන් සොයාගන්න දේ තමාගේ නමින් නම් කිරීම පුරුද්දක් වුණා. ඒ අනුව සැමුවෙල් බේකර්ස්
ගෝනුන් දඩේ මේ යද්දි දැකපු ඇල්ල අවසාන වශයෙන් බේකර්ස් ඇල්ල වුණා. අද අපි චිමිනි පොකුණ විදියට අඳුන්වන ප්‍රදේශය භූමි භාගය අද වෙන විට බොහොම සුන්දර කඳවුරු භූමි ප්‍රදේශයක්. නමුත් අතීතයේ මෙම ස්ථානය කෘත්‍රිමව නිර්මාණය කරන ලද ස්ථාන. ස්වභාවික පිහිටුමක් විදියට අපිට පෙනුනත් මේවා කෘත්‍රිම නිර්මාණ. විශේෂයෙන්ම යටත් විජිත යුගයේදී මසුන් ඇල්ලීම සඳහා නිර්මාණය කළ කෘත්‍රිම නිර්මාණ විදියට තමයි මේ චිමිනි පොකුණ අපිට හඳුනා ගන්නට වෙන්නේ. ඔන්න එහෙනම් අපි ට්‍රේල් එක අවසන් කරා. පොඩි වර්ෂාපතනිකුත් යනවා. වැඩි සාර්ථකව අපි ඉවර කරගත්තා. අද දවස හරි ලස්සනයි. අවුව පායනවා, වහිනවා. යන ගමන් තා ගොඩක් දේවල් තියෙනවා, ලස්සන දේවල් බලන්න. හෝර්න් තැන්න, එහෙමත් නැත්නම් මහඑළිය ගෝනුන්ගේ ෂේම භූමිය. අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් 1500ක 2000ක පමණ ගෝනුන්ගේ ගහණයක් මහඑළියේ විසිරලා පැතිරලා ඉන්න බවට සාක්ෂි සාධක තියෙනවා. කොහොම වෙතත් මේ වගේ ලොකු ගහණයක් කියන්නේම මොවුන් මත ජීවත් වෙන විලෝපිකයන්ට හොඳ තෝතැන්නක්. ඉතින් ඒක හින්දම වෙන්න පුළුවන් අපි කලිනුත් සඳහන් කර ආකාරයට ලෝකෙ ලොකුම කොටියා මේ මහඑළියෙන් හමු වෙන්නේ. ලෝකේ කොටි ගැන කතා කරද්දී අපේ ලංකාවට තියෙන්නේ ලංකාවටම ආවේනික කොටි විශේෂයක්. මේ බව 1956 සිදු කරන ලද විශේෂ පරීක්ෂණයකින් තහවුරු කරලා හමාරයි. ඉතින් මෙයත් මේ හෝටන් තැන්නේ හරි සුවිශේෂී කාරණාවක්. ලංකාවේ ජාතික පක්ෂියා වලිකුකුලයි. එතරම් වඳවීමේ තර්ජනයකට විශාල වශයෙන් මුහුණ නොදී සිටියත් ලංකාවේ පවතින සත්තුන් හා වෘක්ෂලතා ආරක්ෂා කරන සත්ව හා වෘක්ෂලතා ආඥා පන්ති යටතේ ආරක්ෂා කරන සත්වයෙක් තමයි වලිකුකුලා. මොවුන්ගේ පිරිමි සතා බොහොම සුන්දර රතු තැඹිලි රත්තරන් පාට වගේ වයිවර්ණ පිහාටු දරන්නේ. ඒ වගේම තමයි මොවුන්ගේ ආහාර රටාව විදියට පොඩි සත්තු, ධාන්‍ය වර්ග වගේ දේවල් තමයි ආහාරයට ගෙන එන්නේ. ඉතින් අපේ ගමනේදී අපිටත් වුන් කීප දෙනෙක්ම මුණ ගැහුණා. එහෙනම් ඕම් යාළුවනේ මෙතනින් තමයි අපිට හමු වුණා යකාගේ පැටිපෙළ ආරම්භක ස්ථාන. යකාගේ පැටිපෙළ වීඩියෝ එක බැලුවේ නැත්තම් මම ලින්ක් එක දාන්නම් ගිහින් බලන්න.
කවුරුද දන්න ලස්සනම තැන මේ හරිය වෙනමම වයිබ්යක් ඈ